වසර විභාගයේ පළවෙනි පේපරේ B කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 වසර විභාගයේ පළවෙනි පේපරේ B කොටසට එන භාග සම්බන්ධ ගණන්. මේ භාග සම්බන්ධ ගණන් කටයුතු කරන්නේ මේකේ දීලා තියෙන වචන හරියට තේරුම් ගන්න බැරි කරලා. දැන් බලමු මේ උදාහරණ. පුද්ගලයෙක් තමා සතු ඉඩමකින් භාගය තමා සහ බිරිඳ අතරේ තබා ගනිමින් ඉතිරිය දරුවන් තිදෙනා අතර සමානව බෙදා දීමට අපේක්ෂා කරනවා. හරි. ඔන්න හැබැයි අනපේක්ෂිත තත්ත්වයක් හේතුවෙන් ඔහුට තම ඉඩමෙන් 7න් එකක් විකිණීමට සිදු වෙනවා. 7න් එකක් විකුණනවා. ඔන්න වචන. ඊට පස්සේ ඉතිරිය කලින් ප්ලෑන් කරපු විදිහටම බෙදා දෙනවා. ඔන්න වැදගත් වචන ටික. ඔන්න ওই වචන ටිකෙන් මේ ගාන හරියටම අල්ලගන්න. ඉතින් අපි බලමු ඊළඟට මේ ගාන ස්ටෙප් බයි ස්ටෙප් ගන්න කොහොමද. ඔයාලන්ට මේකෙදි මම කියන්නේ හැම වෙලෙම ගාන කටු සටහනක් යනගන්න. ඒ කටු සටහන යනගත්තාම ඔයාලගේ ඔළුවට එනවා අදහස. නිකන් මේක ගාන හදන්න ටිකක්ම ගියොත් මේක හදාගන්න අමාරුයි. ඒ හින්දා මේ වගේ දැන් ඊළඟට හදනවා මේ ක්‍රමයට මම නිකන් කියන මෙන්න මේ ඉඩමක් ගන්න. ඒකෙන් භාගයකට බෙදනවා. එතකොට භාගයක් වගන්නවා බිරිඳටයි තියන්න ඉතිරි භාගේ ළමයි තුන් දෙනාට දෙන්න. අන්න ඔය පොඩි කටු සටහනක් යනවා. ඒක ඔයාලට හරි වැදගත්. ගාන ඔළුවට දාගෙන ස්ටෙප් ඉස්සරහට යනවා. හරි. ඊට පස්සේ මෙතන අනපේක්ෂිත තත්ත්වයක් හේතුවෙන් ඌට තමා මෙම ඉඩමින් 7න් එකක් විකිණීමට සිදු වෙනවා. ඉතිරිය අන්න වැදගත්. ඉතිරිය මෙන්න මේ වචනේ වැදගත්. ඉතිරිය අපේක්ෂිත ආකාරයට බෙදන ලයි. හරි. දැන් බලමු මොකද වෙන්නේ. ඔන්න ඉඩමින් 7න් එකක් එයා විකුණන්න වෙනවා. ඔන්න 7න් එක එයා විකුණන. එතකොට අපි දන්නවා මුළු ඉඩම එකයි කියලා ගන්න. ඒකෙන් 7න් එකක් විකුණන. එහෙනම් අපි දන්නවා මෙතන හරය නැති ඉඳ හරයක් දාලා. මේක බෙදීම එක කියලා ලියාගත්තා. ඉතින් මෙතන අඩු කරන්න නම් හරය සමාන කරගන්න. මේ ඔන්න 7න් වැඩි කරා මේකත් 7න් වැඩි කරා. ඒ කියන්නේ 7න් 7 අඩු කිරීම 7න් 1. ඒ කියන්නේ උත්තරේ 7න් 6යි. ඔන්න දැන් ඉතුරු වෙලා තියෙන කොටස 7න් 6යි. ඔන්න දැන් ඕක එයා පුරුදු විදිහට භාගයකට බෙදනවා. කියන්නේ 7න් 6 බෙදනවා 2කට. හරියට පේන්නේ තියෙනවා ආපහු ලියනවා 7න් 6 බෙදනවා 2කට. හරි. එතකොට මොකද වෙන්නේ? මෙතන මේ බෙදීම නැති කරන්න වැඩි කිරීම දාන්න. උඩට මාරු. දැන් 2කට 2 එකයි. එතන එනම් මේ කෑල්ල 7න් 3යි. ඔන්න බිරිඳට හම්බ කොට 7න් 3ක් දැන් බිරිඳට හම්බ. එහෙනම් තව ඉතිරි 7න් 3ක්. ඔන්න ඕක බෙදෙනවා ළමයි 3 දෙනා. 7න් 3 බෙදීම වැඩි කිරීම කරලා හරය ලැබෙයි මොකද? 3ට 3 එකයි. නම් 7න් 1යි. එහෙනම් මේ චූටි කෑලි 7න් 1කට බෙදෙනවා.
ඔන්න දැන් ඊටම 7 එකක් විකුණනවා. මේ තියෙන්නේ මුළු ඊටම. හරි. ඔන්න දැන් ඒකෙන් 7න් එකක්. ඒ කියන්නේ කෑලි 7කට බෙදලා එකක් විකුණනවා කියලා හිතන්න. ඔන්න දැන් මං ගන්නවා ඒක විකුණන කොටස. ඔන්න හරි. මෙන්න මේ 7න් එක කියන කොටස විකුණන. එතකොට මේ ඉතිරි මෙන්න මේ ඉතිරි ඉඩම් ප්‍රමාණය කොහොමද හොයන්නේ භාගයක් විදියට? හරි. ඒක කරන්නේ මෙහෙමයි. අපි හැම වෙලෙම ගන්නවා මුළු ඉඩම. කීය කියලා? 1යි කියලා. 1යි. ඒකෙන් අඩු වෙනවා 7න් එකක්. කලින් අපි සුළු කරා මේක. 1න් 7 එකක් අඩු කරාම 7න් 6යි. එහෙනම් දැන් බිරිඳටයි දරුවන්ටයි බෙදන්න මෙයාගේ ගාව 7න් 6ක ඉඩම් කොටසක් තියෙනවා. හරි. දෙවෙනි කොටස. මේ අනුව ඌට බිරිඳට තබාගත් බිම් කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්? දැන් විකුණලා තියෙනවා 7න් එකයි. මෙන්න මේ කොටස. ඉතිරි වෙලා තියෙනවා දැන් 7න් 6ක්. ඒ 7න් 6න් අපි ගානේ කියන්නේ ඉතිරි වෙලා තියෙන කොටසෙන් භාගයක්. ඒ කියන්නේ බෙදීම භාග දෙක. 7න් 6න් භාගයක් බිරිඳටයි උටයි තියන්න. ඉතිරි භාගය තමයි ළමයි තුන්ට බෙදන්නේ. හරි. මේක දැන් මම 7න් 6 බෙදීම නැති කරගන්න වැඩි කිරීම දානවා. ඔන්න එතකොට හරය ළමයි මාරු වෙනවා. දැන් මෙතන බලන්න ළමයි. මෙතන මම හරයක් දානවා. හරයක් තිබුණේ හරය දාගත්තා. දැන් මෙතන බෙදීම වැඩි කිරීම වෙනකොට හරය ලවේ මාරු වෙන්නේ. ලවේ තියෙන දෙක හරයට ගිහින්. හරයේ තියෙන එක ලවයට ගිහින්. මොකයි වෙන්නේ? ඔන්න දැන් දෙකට දෙකේව 1යි 8ට දෙකේව 3යි. 3 වරක් 1 3යි 7 වරක් 1 7යි. ඔන්න මේන්න මේ 7න් 6න් 7න් 3ක් විකුණලා තියෙන මේක ඔන්න බිල්ලට ඉතුරු වෙනවා. එහෙනම් දරුවන් තිදෙන අතර බෙදන්නේ 7න් දරුවන්. ඔන්න දැන් කියනවා දරුවෙකුට දරුවන් 3 දෙනාට මේ 7න් 3 දෙන්නේ. දරුවෙකුට ලැබුණු ගාණ 7. දැන් 7න් 3ක් ඉතිරි. ඒක බෙදනවා ළමයි 3 දෙනා අතර. එතකොට එනවා අපිට එක ළමයට ලැබුණු ගාණ. ඉස්සෙල්ලා වගේම තමයි 7න් 3යි මේ බෙදීම වැඩි කිරීම කරලා හරය ළමය මාරු. දැන් 3ට 3 කැපෙනවා 7න් 1යි. එහෙනම් එක දරුවෙකුට ලැබෙන ප්‍රමාණය වෙන්නේ 7න් එකක ප්‍රමාණයක් මුළු ඉඩම. අවසාන කොටස. ඉඩමේ කොටසක් විකිණීමට පෙර එක් දරුවෙකුට ලබා දීමට යෝජිත බිම් ප්‍රමාණය සහ අවසන් වශයෙන් ලැබුණු බිම් ප්‍රමාණය අතර වෙනස වර්ග මීටර 130ක්. සම්පූර්ණ භූමියේ වර්ග මීටර. හරි. විකුණන්න කලින් මෙන්න මේ ඉඩම මේකේ දෙන්න තිබුණේ භාගයක් බිලියන 30ක්. භාගයක්. ඉතිරි භාගය තමයි ළමයි 3 දෙනා අතර බෙදෙන්නේ. එතකොට එක ළමයෙකුට හොයන්න මෙන්න මේ භාගේ බෙදුවා 3. එහෙනම් කලින් කරා වගේම බෙදීම වෙනුවට ගුණ කිරීම දැන්. හරය ළමේ මාරු වුණා. දැන් 6න් 1යි.
විකුණන්න පෙර ලැබුණේ 6න් 1. අපි දන්නවා කලින් වීඩියෝ එකේ කතා කරා වගේ මෙන්න මේ 7න් 1 ප්‍රමාණයක් තමයි යාට හම්බ වෙන්නේ දැන් විකුණුවාට පස්සේ. හරි. පේනවනේ වෙනස. එහෙනම් මෙන්න මේ වෙනස තමයි වර්ගමීටර 130. 6න් 1 අඩු කරනවා 7න් 1. ඔන්න 130 වෙනවා. බලමු මේක හරිය සමාන කරගන්න. මේක 7න් වැඩි කරනවා 7න් වැඩි. මේක 6න් වැඩි කරනවා 6න් වැඩි කරනවා. හතලිස් දෙකින් 7යි 42කින් 6යි 42කින් 1යි 42කින් 1ක් වර්ග මීටර් 130යි. එහෙනම් කියන්නේ දැන් මේ කියන්නේ ඉඩමේ කොටසින් කොටස් 42කට බෙදලා එකක් තමයි වර්ග මීටර් 130. එහෙනම් මුළු භූමියේ වර්ග මීටර හොයන්න කරන්නේ 42 වැඩි කරනවා ලවයත් 42. 42කින් වැඩි 130ක් වැඩි කරනවා 42කින්. බලමු පැතින් වැඩි කරලා. දෙවරක් 0.0යි දෙවරක් 6යි දෙවරක් 1 2 තරවරක් 0.0යි හතරවරක් 0.12යි එකක් කිව්වේ හතරවරක් 5යි 0යි 6යි 5යි. එහෙනම් අවසාන වශයෙන් මෙයා ගාව තිබිලා තියෙනවා 5460ක් වර්ග මීටර. ඊටම මුඩිට හරි. දැන් ඔන්න අපි ගාන හදලා ඉවරයි. දැන් ඔයාලට තේරෙන්නේ මෙන්න මේ වගේ ගානක් ලකුණු 10ක් ඊසිලි ගන්න පුළුවන් ඔයාලට විනාඩි 15ක් ඇතුළත. ඉතින් මේ වගේ ගණන් එකින් එක අදාළ ගණන් ගොඩක් අපි කියනවා ඔයාලට මේ පාර විභාගයට යන්න කලින් භාග සම්බන්ධ තවත් ගණන් ගොඩක් තියෙනවා. මේක එකින් YouTube එකට අප්ලෝඩ් කරනවා. ඉතින් මේ වගේ වීඩියෝස් ඔයාලට බලාගන්න channel එක subscribe කරලා bell notification එක දාගන්නත් ඔයාලගේ වීඩියෝස් ටික එනවා. ඔය ෆෝන් එකකින් ලැප්ටොප් එකකින් ඕන විදියට බලාගන්න පුළුවන්. එහෙනම් අපි තවත් ප්‍රශ්නයකින් ළඟට සතිය හම්බෙමු.